මූදු මට්ටමට වඩා පහළින් තියෙන නෙදර්ලන්තය එයාලා ලොකු රොබෝ ගේට්ටු දාලා වතුරට යට වෙන්න නොදී තියාගන්න හැටි වගේම ගොඩක් වැස්සම එකතු වෙන වැඩි වතුර පොම්ප කරන ලොකු රොබෝ පොම්පත් ඇතුළු විස්තර ටිකක් තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඔයාලා දන්නවද නෙදර්ලන්තයට ඒ නම ලැබිලා තියෙන්නේ කොහොමද කියලා? මේ භාෂාවෙන් නේදර් කියලා කියන්නේ පහත් කියලා කියන එක. ලන්ත් කියලා කියන්නේ බිම කියලා කියන එක. ඒ කියන්නේ නේදර්ලන්ත් කියන්නේ පහත් බිම කියන එක. මේ රටේ භාගයක් විතර තියෙන්නේ මුහුදු මට්ටමට වඩා පහළින්. අන්න ඒ නිසායි පහත් බිම කියලා කියන්නේ. ඉතින් කොහොමද දන්නවද මේ රට මුහුදට යට නොවී තියෙන්නේ කියලා? මේ රටේ මුහුදට මායිම් වෙලා තියෙන පැත්ත සම්පූර්ණයෙන්ම වේලි බැඳලා මෙයාලා ආවරණය කරලා තමයි තියෙන්නේ. ගංගාවල් ඇලවල් වටේට බැමි බැඳලා තියෙන අතර ගංගාවල් මුහුදට වැටෙන තැන්වලට ගේට්ටු දාලා ආරක්ෂා කරලා තියෙනවා. 1953 දී මුහුදේ වතුර වැඩි වෙලා රට ඇතුළට වතුර ඇවිත් නෙදර්ලන්තේ 10 ගාණක් මැරිලා තියෙනවා. ඒ ඛේදවාචකෙන් පස්සේ තමයි මේගොල්ලෝ මේ ලොකු රොබෝ ගේට්ටුව නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගේට්ටුව පැරිසියේ අයිෆල් කුළුණ තරම්ම දිගයි. මුහුදේ වතුර ප්‍රමාණය වැඩි වෙනකොට මේ ගේට්ටුවේ දොරවල් ඉබේම වැහෙනවා. මේ ගේට්ටුව හදලා තියෙන්නේ යකඩ බටවලින්. ඒ බටවල ඇතුළ හිස් බෝට්ටුවල වගේ. මුහුදේ වතුර ප්‍රමාණය වැඩි වෙලා මේ දොරවල් වැහුණට පස්සේ මේ දොරවල් ඇතුළට මුහුදු වතුර පිරෙනවා. එතකොට මේක ගොඩාක් බරයි. ඊට පස්සේ මේක තදට වැහිලා තියෙන හින්දා ආයේ ඇතුළට රට ඇතුළට වතුර එන්නේ නැහැ. මේ රට පහත් බිමක් නිසා වැහි වතුර ගංගාවලට පිරුණාම ඒව අයින් කරන්න හැම ගංගාවකම ඇලදොලකම ලොකු පොම්ප හයි කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ පොම්පයක්. අද අපි ඇවිල්ලා ඉන්නේ මුළු නෙදර්ලන්තේම පොඩියට ආකෘතියක් විදියට හදලා තියෙන තැනකට. මේ වේල්ල වැඩ කරන හැටි මෙතනත් පුංචියට ආකෘතියක් විදියට හදලා තියෙනවා. දැන් මේ ඔයාලට පේන්නේ ඉස්සර කාලේ වැඩි වතුර අයින් කරන්න ගත්ත පොම්පේක ආකෘතියක්. මේක වැඩ කරලා තියෙන්නේ හුමාලයෙන්. අනප්‍රවාදීන කතාවක් තියෙනවා වේල් එක කැඩිච්ච තැනක් අතින් වහගෙන ඉඳලා රටම බේරගත්ත පුතේ ගැන කතාවක්. ඒ ගැන තමයි මෙතන කියවෙන්නේ. මාර්ස් චොක්ලට් ෆැක්ටරියේ ආකෘතියක් තමයි ඔයාලට දැන් මේ පේන්නේ. යුරෝපේ රටින් රටට ඔයාට දුම්රිය යන්න ඕන නම් ඒකට තියෙනවා දුම්රිය සේවාවන්. ඒ වගේ සේවාවක් තමයි තලීස් කියන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ තලීස් කියන දුම්රිය සේවාවට අයිති දුම්රියක ආකෘතියක්. උස ගොඩනැගිලිවල වීදුරු පිරිසිදු කරන හැටි තමයි මේ පෙන්නන්නේ.
අපි ගෙදර යන්න හදනකොට පුතා අතින් රබර් පටියක් වතුරට වැටුණා. ඉතින් ඉස්කෝලේදී යාලට කියලා දීලා තියෙනවා තමන් අතින් මොන හරි හිම වැටුණාම මේක අරගෙන අනිවාර්යෙන් කුණු පක්කියකට දාන්න කියලා. ඉතින් ඒක ගන්න හදනකොට යාළුවෝ කට්ටියක් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඒකත් වීඩියෝ කරගෙන රබර් පටියත් අයින් කරලා අපි ඉතින් ගෙදර ගියා. ආයෙත් දවසක ඉක්මනට හම්බ වෙමු. මගේ යාළුවෝ හැමෝටම ආයුබෝවන්.